Surasa Dancing Stars. Mama podi kale bonika vage me nanda ekale kumbichi vage me mama bonika ne ane me nanda kumbichi ne me mama podi kale bonika vage me nanda ekale kumbichi vage me mama bonika ne me nanda Jambu kata manna jala jambu kadam kewa jambu kata manna jala jambu kadam kewa jambu kata muavela gila 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 unna nalgauma andala nanda vali pattiwa me mama bonika ne ane me nanda pumikine kutu kitaya ittara ten agata hetti e kale mama den kola kotti me mama polkittane me nanda tonikine Shiroshi දන්නවද කවුද මේකේ මුල් රංගනේ හිටියේ කියලා? මාලි ෆොන්සේකා මහත්මයා. මාලි ෆොන්සේකා මහත්මයා උතර බලන් හිටියා ඔබේ රංගනය. ඔබගේ නර්තනය මෙතනත් මතු වුණා. ඇත්තටම දෙන්න එකතු වෙලා කොටින්ම මේ ලකීව අඳුරන්නත් බැරි තරම් හොඳ වෙනසක් ඇති කරගෙන තිබුණා. තාම ලකී මං හිතන්නේ මේ කටවටේ තියෙන අයිසින් කකා ඉන්නේ. කොහොමවත් ඉතාම හොඳ දර්ශනයක් මැව්වා. හැබැයි මට හිතුණා අද තේමාව අනුව කිවිය යුතු අර වෙහෙවින් මතුවන හාස්‍ය රතේ ඒ ප්‍රමාණයට මතුවනාද නැද්ද කියන එක ගැන ගැටලුවක් තියෙනවා කියලා කොහොමද ඊටාම අලංකාර නර්තනයක් ඉදිරිපත් කරන්න. ඔව් මට හිතුණා ශිරෝෂි එනකොට කේක් එක මෙතෙන්ට අරන් ආව නම් හොඳයි කියලා. අපරාධ කේක් එක යන්න කැවේ. ඇත්තටම අපි හැමෝටම හරිම විනෝදය ගෙන දෙන විදිහේ රංගනයක් ඔබ ඉදිරිපත් කරේ. මේ මට හිතෙනවා මීට වඩා ඇත්තටම මේ තව අපිට hina යන්න තව ඔබගේ රංගපෑමේදී තව මොන හරි එකතු කරගත්තා නම් හොඳයි කියලා. නමුත් දෙන්නම හුඟක් සාර්ථකයි කියලා මම කියනවා. ඔව් ස්තුතියි. ඔබ මේ දකින්න රූපේ හැමදාම මොනවා ඇඳත් ඇත්තටම ඊටාත්ම රුමත් කෙනෙක්. ලකී මේ කාලේ ටිකක් මහත් වෙලා වගේ පේන්නේ. අපූර්ව ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරේ. නමුත් අර හාස්‍ය රසය පොඩ්ඩක් මදි කියන ගතියක් මට තේරුණා. නැත්නම් අපූර්ව. ස්තුතියි. මම දැක්කේ රංගන කුසලතාවය දෙන්නටම පිළිట్లా තියෙනවා කියන එක. එහෙනම් අනාගතයක් තියෙනවා දෙන්නට. සුබ ප්‍රාර්ථනා කරනවා. බස් එක නතර වුණේ මිතුරාට
තත්ත්වය කොහොම වේවිද කියලා මුලින්ම මාල්නි ෆොන්සේකා මහත්මිය ලකුණු කීයක් ලබා දෙනවද කියලා බලමු. ඇය ලබා දෙනවා ලකුණු 6ක්. රවීන්ද්‍ර රන්දිනී මහත්මයා ලකුණු කීයක් ලබා දෙවිද? ඔහුත් ලබා දෙන්නේ ලකුණු 6ක්මයි. රෝසි සේනානායක මහත්මිය ලකුණු කීයක් ලබා දෙවිද කියලා බලමු. ඇය ලබා දෙනවා ලකුණු 7ක්. හොඳයි ඉතින් විනිශ්චය මණ්ඩලයේ ලකුණුත් ආදරණීය ප්‍රේක්ෂක ඔබේ මනාපයත් සමග තමයි උන්ට තව තවත් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් SMS කරන්න SDS හිස්තනක් අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ ඔබේ මනාපය ශිරෝෂි සහ ලකීට ලබා දෙනවා නම් ඩයල් කළ යුත්තේ 1577 1577 ඩයල් කරලා අංක කීයද? අංක 2ටයි මනාපය ලබා දිය යුත්තේ. Sirasa Dancing Stars. Hitiya rosa katula rosa rosa komala angara daapu mukku rosa rosa apit ekka hariyali rosa rosa natuwa ge baluli rosa rosa natuwa ge baluli rosa idala hitiya rosa katula rosa rosa komala angara daapu mukku rosa rosa apit ekka hariyali rosa rosa natuwa ge baluli rosa rosa natuwa ge balui rosa malni pani seru seru em madira saru sar malni pani seru seru em madira saru sar dilamatada rosa natuwa rosa daata diwaru war agamaga oru paaru paar daata diwaru war agamaga oru paaru paar adala motada rosa natuwa rosa adala motada rosa natuwa rosa unata kutta malli dunna rosa rosa soda tonni adengena rosa rosa dukkata sapana apata hite rosa rosa natuwa ge paalui rosa ayayo rosa natuwa ge paalui rosa కొత్త మల్లి తున్న రోసా రోసా సోడా తుని కదిలిన రోసా రోసా దుప్పట సపట అపట హిటి రోసా రోసా నెత్తుకి పాలుయి రోసా రోసా నెత్తుకి పాలుయి రోసా ఇదర హిటియ రోసా కకుల రోసా రోసా కొమల అందర దాపు ముకులు రోసా రోసా అపిక్ దేఖ హరియాలి రోసా రోసా నెత్తుకి పాలుయి రోసా rosa natuwa ge palui rosa rosa natuwa ge palui rosa rosa natuwa ge රෝසි මේ අපි පස්සේ මේකෙන් ඉවරලා මෙයාව අල්ල ගන්න ඕන අපි දෙන්න. අපි නෙමෙයි ෂෙරිල් තමයි අල්ල ගන්න ඕනේ. හැබැයි කොහොම හරි රෝසාව දාගන්නම try කරේ. ඒක රෝසාගෙන් ගුටි ගන්න එපා. ඇත්තම අපි හරියට විනෝද වුණා. ඔය දෙන්න හුඟක්ම සාර්ථක විදිහට මේ රංගනේ ඉදිරිපත් කරා. හරිම සන්තෝෂයි. හාස්‍ය රසය කියන්නේ මේකයි. නර්තනයත් එක්ක ඔබ නර්තනය අමතක කරේ නැහැ. නර්තනයේ හැම මම හිතන්නේ අඩියක් පාසාම හාස්‍යත් එක්ක අපි පෙනෙව කෙනෙක් මම හිතන්නේ කියන්නේ තාමත් සාර්ථකයි. මේ නර්තනයේ රොෂාන්ගේ තියෙන ප්‍රධානම සාර්ථකත්වය තමයි ඔබව දකින්නේ
බොහොම මේ ප්‍රේමාන්විතය විදිහට රොමැන්ටික් පෙම්වතා විදිහට දකින්නේ ඔබ මේ ඔබගේ රංගන ජීවිතයේම තියෙන වෙනස් ආකල්පයක් පෙන්වනවා. ඊටාම සාර්ථකව. මම හිතන්නේ ඒක තමයි මේ නර්තනය තුලින් මතුන හොඳම දේ. කොහොම වුණත් හොඳ ශක්තියක්, හොඳ එනර්ජි කියන එක තියාගෙන ඔයා ඒක ඉදිරිපත් කළා නැටුමක් වශයෙන් හොඳයි. සෑහෙන දුරට හාස්‍ය රතේ මසු කළා. අන්තිමේ මේ නෝන්ලා දෙන්නට ඒ දෙන්නම දැකලා හිනාව නවත්ත ගන්න බැරි තරමට. ඊටාම සාර්ථකයි. ඔබ විශ්වාසයි.